සුබ දවසක් UIDI YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාට අදත් අපි වීඩියෝ එකක් කරන්න යන්නේ මෝටර එක රෙසිස්ටන්ස් එක අනුව කොහොමද වයින්ඩින් එක සිලෙක්ට් කරගන්නේ කියලා. ඉතින් ගොඩක් ආධුනික කට්ටිය දන්නේ නැතුව ඇති, දන්න සමහර අය දන්නවත් ඇති. වයින්ඩින් එකේ ඕම්ස් ගාණක් තියෙනවා. වයින්ඩින් චෙක් කරනකොට අපි වයින්ඩින් එක චෙක් කරන්නේ ඕම්ස් වලින්. එතකොට ඕම්ස් වලින් වයින්ඩින් එක චෙක් කරනකොට වයින්ඩින් එකේ රීඩින් එක අනුව අපි දැනගන්න ඕන ඒකේ ස්පීඩ් වැටෙන්නේ මොන විදියටද කියලා. ඒ කියන්නේ වයින්ඩින් එකෙන් වයින්ඩින් එකට වෝල්ටේජ් එක වෙනස් වෙන විදියට තමයි මෝටර එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ. එතකොට සමහර මෝටර වල ගහලා තියෙනවා මෙන්න මේ වගේ ස්ටිකර් එකක්. මේ ස්ටිකර් එකෙන් හොයන්නත් පුළුවන් වයින්ඩින් එක ස්පීඩ් එක මොනවද ස්පීඩ් වලටද වැටෙන්නේ කියලා. දැන් මේකේ ගහලා තියෙනවා බ්ලැක් එක තමයි කොමන් කියලා ඉරලා. ඒ කියන්නේ වෝල්ටේජ් එකේ සප්ලයි කරනකොට බ්ලැක් එක කොමන් කරලා තියෙනවා. ස්පීඩ් 3 හදලා තියෙනවා. රෙඩ් කේබල් එක හයි ස්පීඩ් වලට දාලා තියෙන කොමන් එකත් එක්ක ඊළඟට මීඩියම් මැද ස්පීඩ් එක හදලා තියෙනවා. වයිට් කේබල් එකයි බ්ලැක් කේබල් එකයි සිලෙක්ට් කරලා ඊළඟට අඩුම ස්පීඩ් එක හදලා තියෙනවා. බ්ලැක් එකයි බ්ලූ එකයි සෙට් කරලා. එතකොට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කනෙක්ෂන් එකක් දෙනකොට මේ ස්පීඩ් එක සිලෙක්ට් කරන විදිය. නැත්නම් අපිට තව විදියකට බලන්න පුළුවන් මල්ටිමීටර් එක ආධාරයෙන් වයින්ඩින් එක චෙක් කරන විදිය. එතකොට අපි රීඩින් ලියනකොට රීඩින් එකේදී දැනගන්න ඕන ස්කේල් එක වැඩිම රීඩින් එක තමයි ස්පීඩ් එක අඩු වෙන්නේ කියලා. කියන්නේ ඕම්ස් ගාන වැඩි වෙන්න ස්පීඩ් එක අඩුයි. ඕම්ස් ගාන අඩු වෙන්න ස්පීඩ් එක වැඩි. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ විදියට තමයි ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ ඕම්ස් ගාන අනුව. එතකොට ඒකෙන් අපිට කනෙක්ෂන් එක දෙනකොට හදා ගන්න පුළුවන් මේ ස්විච් වලට මේ විදියට තමයි ඕම්ස් ගාන අඩු වැඩි වෙන විදියට තමයි ඉරෙල්ල. එතකොට ඔකට අමතක කරනවා නම් පොලයක් පෑනක් අරගෙන ලියා ගන්න පුළුවන් මේ වයින්ඩින් එකේ ඕම්ස් ගාන. එතකොට අපි මම දැන් පෙන්නනවා මේකේ වයින්ඩින් එකේ තියෙන ඕම්ස් ප්‍රමාණය කොහොමද කියලා. එතකොට මේ අපි කියවනේ දැන් මේකේ ගහලා තියෙන විදියට ඒ කියන්නේ මෝටර නිෂ්පාදනය කරන නිෂ්පාදකයා ගහලා තියෙනවා මේකේ බ්ලැක් එක කොමන් කරලා ගන්න කියලා. ඒකට අපි දැන් මේකේ බ්ලැක් එක කොමන් එකට තියාගෙන අපි බලමු කොහොමද මේකේ අනිත් කේබල් තුනට මේ මල්ටිමීටරයෙන් රේන්ජ් එක කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට අපි නිකන් බලමු ඉස්සෙල්ලා මේ කළු පාට එකයි සුදු පාට එකයි අතර ඕම්ස් ගාන. ඒතර ඒකෙදී ඕම්ස් 800 කිලෝ ඕම්ස් 808ක් පෙන්නනවා එකේ. ඊළඟට බලමු කළු එකයි නිල් එකයි අතර කොහොමද කියලා. කළු එකයි නිල් එකයි අතර 890ක් පෙන්නනවා. ඊට පස්සේ කළු එකයි රතු එකයි අතර බලමු 658ක් පෙන්නනවා. කළු එකයි සුදු එකයි අතර 808යි. කළු එකයි නිල් එකයි අතර 894යි. වෙනස් වෙනවා රේන්ජ් එකක් වැඩි. රෙඩ් එකයි බ්ලැක් එකයි. එතකොට අපිට මේකේ ඉස්සෙල්ලම අඩුමගේ කර වැඩිමගයක් තියෙන්නේ මෙන්න මේ කළු පාටයි නිල් පාටයි වයර් දෙක. ඒක තමයි එතකොට අපිට මේකේ ගන්න පුළුවන්
කළු සහ නිල් කියන එකේ තමයි ඕම්ස් ප්‍රමාණය වැඩි. එතකොට මේක අපිට ගන්න පුළුවන් පළවෙනි ස්පීඩ් එක විදියට ගන්න පුළුවන් මේකේ. මේ එතකොට ලෝ පළවෙනි ස්පීඩ් එක කියන්නේ ලෝ අඩුම ස්පීඩ් එක විදියට මේ 889 කියන කිලෝම්ස් ප්‍රමාණය තියෙන බ්ලූ කේබල් එක ගන්න පුළුවන්. එතකොට ඊළඟ ස්පීඩ් එක වෙන්න ඕන ඊට වඩා ටිකක් අඩු වෙන්න ඕන. එතකොට තියෙන්නේ 808යි. 808යි කියන්නේ 889යි බ්ලූ එකත් එක්ක 808යි කියන්නේ මෙන්න මේ 807යි. 807යි කියන්නේ බ්ලූ බ්ලැක් කේබල් එකයි වයිට් කේබල් එකයි. අපි බලමු මේ රෙඩ් කේබල් එකයි මේ දෙක අතරින් ගත්තොත් 657 කියන්නේ ඕම්ස් ගාන ටිකක් අඩුයි සුදු එකටත් වඩා. එතකොට දැන් මෙතන වයිට් එකත් එක්ක ගලුවෙන් පස්සේ 808යි. අන්න 808යි කියන්නේ 889ට වඩා ටිකක් අඩුයි ඕම්ස් ගානක් තමයි තියෙන්නේ. අන්න ඒක තමයි අපිට ගන්න වෙන්නේ. දෙවෙනි ස්පීඩ් එක විදියට. එතකොට දැන් පැහැදිලි 889 ලෝම අඩුම ස්පීඩ් එක තියෙන්නේ. එතකොට 809 අතර තියෙන පරාසයක තමයි මැද මීඩියම් ස්පීඩ් එක වෙන්නේ. එතකොට හයි ස්පීඩ් එක වෙන්නේ 657. ඒ කියන්නේ 657 කියන එක තමයි හයි ස්පීඩ් වලට වැඩ කරන්නේ. ඕම්ස් ගාන අඩුම එක තමයි ස්පීඩ් එක වැඩි. ඒ කියන්නේ වයින්ඩින් එක වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඕම්ස් ගාන අඩු ප්‍රමාණයක් තියෙන්නේ රෙඩ් කේබල් එක සහ බ්ලැක් කේබල් එක අතර. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වයින්ඩින් එක මෙතන ගහලා මෝටර එක ගහලා තිබුණත් මේ චෙක් කරන විදියට බලා ගන්න පුළුවන් ඕම්ස් ගාන අඩු වැඩි වෙන විදිය. නිකන් අපි නිකන් දැන් බලමු නිකන් වයිට් එකයි බ්ලූ එකයි අතර තියලා ඒත් අසූ තුනයි ඊට පස්සේ 151යි 232යි. එතකොට අපිට බලන්න පුළුවන් බ්ලූ කේබල් එකයි වයිට් එක අතර බැලුවොත් එහම වයින්ඩින් එක 83යි. බ්ලූ කේබල් එකයි රෙඩ් කේබල් එක අතර බැලුවොත් 200. කොමන් එකක් වෙන්නේ මේකෙත් නිල් පාට කේබල් එක. එතකොට ඒක අඩුයි. ඒතර මේ දෙක අතර බැලුවත් මේ දෙක අතර බැලුවත් 150යි තියෙන්නේ. අපිට වයින්ඩින් චෙක් කරනකොට අන්න ඔය ආකාරයට තමයි වයින්ඩින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. චෙක් කර ගන්න ඕන. ඒතර අද ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න. අපි අලුතින් වීඩියෝ එකක් දැම්මොත් ආයි බලා ගන්න පුළුවන්. ස්තුතියි.